මේ තෙල්දිනිය නගරයේ සිට මහනුවරට දිවෙන මාර්ගයයි. තෙල්දිනිය ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ අසදින් ඉහළට වෙන මෙම මාර්ගය වේරපිටිය මාර්ගය වෙනවා. එම හන්දියේ දැක්වෙන පුරාවිද්‍යා දැන්වීම් පුවරුවට අනුව අපි පුතුහපුව අම්බලම සොයාගෙන අද ගමන් කරමු. මෙම මාර්ගයේ හමුවන ප්‍රථම අම්බලම වටපාන අම්බලමයි. අද එම ස්ථානයේ අම්බලමක් නොමැති නමුත් තවමත් අම්බලම ලෙස එම ස්ථානය හඳුන්වනු ලබනවා. මෙම වටපාන අම්බලම තිබූ ස්ථානයට වික්ටෝරියා ජලාශය හා එයට ඉහළින් ඓතිහාසික බඹරගල පුරාණ රජමහා විහාරය දර්ශනීය ලෙස පෙනෙනවා. එහෙත් මෙම අම්බලම පිහිටා තිබූ කුඩා වපසරිය සඳහාද හිමිකම් දීම නිසා එම අම්බලම අද අපට දක්නට ලැබෙන්නේ නැහැ. පුතුහපුව අම්බලම පිහිටා තිබෙන්නේ සතර මං හන්දියකයි. එක් පාරක් තෙල්දිනිය නගරයටද අනෙක් පාර රංගල දෙසටද. අනෙක් පාර වේරපිටිය දෙසටද අනෙක් මාර්ගය මැණික්කින්න නගරයටද යොමුව තිබෙනවා. තුන් පැත්තකින් ඇතුළු වීමට ඉඩ තබා ඇති මෙහි ඉදිරිපසින් කණු 4කි, දෙපසින් කණු 2කි, එහෙත් පිටුපස කණු 3කි, අම්බලම මැද්දේ කණු 4කි. මෙම සියලු කුළුණු ගලින් නිර්මාණය කර තිබෙනවා. මෙහි වහලය විහාරයක් ආකාරයට පිටතින් බලන්නෙකුට දිස්සෙනවා. පරාල සම්බන්ධ කොට ඇත්තේ මඩොල් කුරුපාවක ආකාරයටයි. රටහුළුවා සිංහලහුළු යන දෙවර්ගයම භාවිතා කර ඇති මෙහි නවීකරණයට ලක් වූ බවක් පෙනෙන්නට තිබෙනවා. වාඩිවීම සඳහා ඇත්තේ වටපිටක් පමණකි. මේ අතීතයේ ප්‍රධාන අම්බලමක් බවට පත්වන්නේ සතර වට පැරණි මාර්ග පිහිටා තිබූ හේයි. ඉතින් අද අපි නොදකපු වටපාන අම්බලම හා දුටු මෙම පුතුහපුව අම්බලමෙන් සමුගෙන තවත් අම්බලමකදී හමුවන බලාපොරොත්තුවෙන් සමුගනු ලබන